යාළුවනි සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මම අද වටිනාම ස්ථානයක වීඩියෝ එකක් කිරීමට මම අද බලාපොරොත්තු වෙනවා. මේ ස්ථානය තමයි ශ්‍රී ලංකාවේ සිටින උණු වතුර ලිං 7ක් තියෙන ස්ථානය. මේ ස්ථානය පිහිටා තිබෙන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මහෝය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උණු වතුර බුබුල කියන ගමේ. උණු වතුර බුබුල ගම කියන්නේ ඇත්තම මට අලුත් තැනක් නොවේ. මොකද මම මගේ උපන් ප්‍රදේශයත් මෙම ස්ථානය නිසා. නමුත් දැනට මම මෙම ස්ථානයේ නැහැ. මොකද වෙනත් ස්ථානයක සිටින්නේ. මට හිතුණා මගේ වීඩියෝ බලන මගේ යාළුවෝට ඇත්තෙන්ම මේ වගේ දෙයක් මට මගේ නාලිකාවෙන් ඉදිරිපත් කිරීමට කියලා හිතුණා. මේ නිසා මම එම ස්ථානයට ඇවිත් මම හිතුවේ නම් මේ වීඩියෝ කරන්න දෙන එකක් නෑ කියලා. නමුත් එහෙම කිසිම දෙයක් නම් මට කිව්වේ නෑ. මේ නිසා මෙම ස්ථානයේ එක්කෙනෙකුට රුපියල් 100ක ටිකට් එකක් මිලදී ගන්න ඕන. මම පළමුවෙන් මේ ටිකට් එක මිලදී ගත්තා. ඉතින් මේ ටිකට් එක තමයි මම මෙම ස්ථානයේ විස්තර කියනවා නම් සියලුම පහසුකම් දැන් තියෙනවා. නමුත් වසර 25කට 30කට කලින් නම් මෙම ස්ථානේ මෙහෙම දිනු වල තිබුණේ නැහැ. උණුලින් විතරක් තමයි තිබුණේ. ඒ නිසා මම ඔබලාට මෙම උණුලින් දැන් පෙන්නන්නම්. ඔබලාට වීඩියෝ බැලීමෙන් ඔබලාට එන්න හිතේ මෙම ස්ථානයට. කියන්නේ මේ ස්ථානයේ වලින් තමයි මේ තියෙන්නේ. අපිට පිටිනවා යාළුවනේ. එවන යාළුවනේ ඉච්චර උතුරන්නේ නේ. ඉතින් නෝ යාළුවනේ ඉස්සනෝ. බට නාන්න පාසම් හදලා දෙනවා. අය අතර උණු වතුර කරන් කරු කුලින් 7ක් තියෙන උණු වතුර ලින් 7ක් තියෙන යාළුවනේ. ඒකට මම වීඩියෝ පෙන්නුවා දැන්
ඇති කියලා මට හිතෙනවා. මම වීඩියෝ එක නතර කරන්න. මගේ වීඩියෝ බැලු සියලු දෙනාටම සුබ දවසක් වේවා. මේ වීඩියෝ එකත් බලන්න එසේ මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා.